අයිබෝවන් සිංහල සනක් වේවා මුල් කාලයකට පස්සේ පුංචි වීඩියෝ එකක් කරන්න හිතුවා. මොකද දැන් ඊළඟට ළඟ එන උසස් පෙළ තාක්ෂණ වේදේ විභාගෙට ඉංජිනේරු තාක්ෂණ විෂයෙන් උසස් පෙළ හදාරන සිසුන්ට පුංචි අත්දැකීමක් දෙන්න 13 වෙනි වසරේ තරල පාඩමේ කොටසකට අදාළ වෙන ප්‍රැක්ටිකල් සහ තියරි පේපර් එකට ප්‍රශ්න බොහොමයක් දෙන කොටසක් ගැන පුංචි කතා කරන්න හිතුවේ. මේ තියෙන්නේ සම්පීඩිත වාතය පාවිච්චි කරලා විවිධ කාර්යයන් සඳහා ඒ උපකරණ පාවිච්චි කරන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව අපිට මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් උපකරණ කට්ටලයක් එක තමයි මම දැන් මෙතන ඉන්නේ. මෙතන තියෙනවා වායු සම්පීඩකය, අපි ඒකට කියනවා යා කම්ප්‍රෙෂර් කියලා. ඊට පස්සේ ස්ටොක් ටැංක් එක, ඊට පස්සේ යා ෆිල්ටරින් යුනිට් එක. ඒ කියන්නේ මේකෙන් අපි කරන්නේ මේ සම්පීඩනය කරපු වාතයේ තියෙන ජල වාෂ්ප ටික ෆිල්ටර් කරලා ඒක මේ සිස්ටම් එකට යන්න නොදී ෆිල්ටර් කරලා රඳවා තබා ගන්න තමයි මේ යුනිට් එක තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා අපි වායු සම්පීඩකයක් පාවිච්චි කරලා විවිධ කර්මාන්ත ශාලාවල විවිධ ක්‍රියාකාරකම් කරනවා. ඒවට ගන්න උපාංග කට්ටලය තමයි මේ තියෙන්නේ. අපි මේවට කියනවා ද්විත්ව ක්‍රියාකාරී සිලින්ඩරය නැත්නම් ඩබල් ඇක්ෂන් සිලින්ඩර්. මේ තියෙන්නේ ද්විත්ව ක්‍රියාකාරී සිලින්ඩරයක්. මේක සිංගල් ඇක්ෂන් සිලින්ඩරයක්. ඒ කියන්නේ එක් දිශාවකට පමණක් මේ චලනය වන සිලින්ඩරයක්. මේ තියෙන්නේ ද්විත්ව ක්‍රියාකාරී සිලින්ඩරය. එතකොට මේ තියෙන්නේ අපේ සිස්ටම් එකේ තියෙන ෆ්ලෝ එක. එහෙම නැත්නම් වායු ධාරාවේ සම්පීඩන ශක්තිය කොහොමද කියලා මේ සිස්ටම් එකේ තියෙන ප්‍රෙෂර් එක බලන්න ඉන්ඩිකේට් කරන්න තියෙන ප්‍රෙෂර් ගේජ් එක. ඊළඟට අපි මේකට කියනවා ඩිස්ට්‍රිබියුටර් යුනිට් එකක් කියලා. ඒ කියන්නේ මේ ටැංක් එකෙන් එන කම්ප්‍රෙස් එයාර් එක මෙතෙන්ට ගෙනල්ලා මෙතනින් තමයි තව තැන් වලට ඩිස්ට්‍රිබියුට් කරගන්න අපි පාවිච්චි කරන්නේ. ඊළඟට මේවා මේ තියෙන්නේ ස්විචස්. එහෙම නැත්නම් අපි කියන දිශා පාලිත කපාට. දිශා පාලිත කපාට තුනක් තියෙනවා මෙතන. එකක් තමයි 5 to 2 way valve එකක්. මේක hand operation. මේ තුනම hand operation. ඊට පස්සේ මේක 4 to 3 way valve එකක්. ඒ කියන්නේ මාර්ග හතරක් තියෙන ඒ වගේ ස්ථාන තුනක් යටතේ වැඩ කරන මේ දිශාපාලිත කපාටයක්. මේක මාර්ග පහක් තියෙන ඒ වගේ කොටස් දෙකක්. අපි ඒ හින්දා කියනවා වේ කියලා, 2 way කියලා. මේක 3 way එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ 3 to 2 way direction control valve එක. ඊළඟට මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් මේ වගේ නියුමැටික් සර්කිට් එකක් ඩිසයින් කරද්දී ඒකේ අපි පාවිච්චි කරනවා මේකේ කනෙක්ට් කරන්න මේ වගේ හෝස්. මේවා එක එක ක්ලියර් හෝස් තියෙනවා. නිල් පාට, කළු පාට හෝස් වර්ග දෙකම තියෙනවා වෙළඳ පොලේ ගන්න. එතකොට ඒ හෝස් පාවිච්චි කරලා කීප එකට මේ කම්ප්‍රෙස් එයාර් එක ගෙනියන්න පාවිච්චි කරනකොට අපි T කනෙක්ටර්ස්, මේ තියෙන T කනෙක්ටර් ඒක පාවිච්චි කරනවා. ඊළඟට අපි මේ සිලින්ඩරයකට දෙන එයාර් ෆ්ලෝ එක අපිට අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් කරගන්න. එක්කෝ මේ පිස්ටන් එක වේගයෙන් වැඩ කරන්න, එහෙම නැත්නම් හෙමින් වැඩ කරන්න පාවිච්චි කරන්න තියෙන ෆ්ලෝ කන්ට්‍රෝල් වැල්ව් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ඇසසරිස් පාවිච්චි කරලා අපිට පුළුවන් ප්‍රැක්ටිකල් එකක් ඩිසයින් කරන්න. මොකද අපිට දැනට තියෙන වෙළඳ පොලේ තවත් මීට වඩා දේවල් තියෙනවා. නමුත් අපිට මේ විභාගෙට අවශ්‍ය වෙන මොඩියුල් ටික විතරයි මෙතන තියෙන්නේ. මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ මේ වගේ යුනිට් එකකින් ප්‍රැක්ටිකල් එකක් කරන්නේ කොහොමද කියලා අපි ඉදිරි වීඩියෝ එකකදී ඔබට ගෙනෙනවා. බොහොම ස්තුතියි.